අපි පහුගිය සතියේ කතා කරා මේ ගම් වතුර ආපදාවට ලක් වෙච්ච වාහන කොහොමද රනින් කන්ඩිෂන් එකට ගන්න මේවා යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් එහිදී අපි බොහෝ විට මේ බේසික් දේවල් කවර් කරා. එතනදී අපි පහුගිය සතියේ ඔබට කිව්වා මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් වාහනේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න කියලා. ඉතින් මේ ප්‍රශ්න අපිට ගොඩක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් මේ තාක්ෂණික වශයෙන් ගැටලු කොහොමද නිරාකරණය කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි හරි උත්තර ලබා දෙන්න. තාක්ෂණික සහාය ඔයගොල්ලන්ට ලබා දෙන්න අපිත් එක්ක ඉන්නවා අද ප්‍රවීණ මොටර රථ තාක්ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහත්මයා. ජගත් මහත්මයා අයිබෝන්. රත් මහත්මයා අපිට මේ ඇවිල්ලා තියෙනවා මේ ගම් වතුර ආපදාවට ලක් වෙච්ච වාහන කොහොමද මේ තාක්ෂණික වශයෙන් ගොඩගන්නේ කියලා. අපි පහුගිය සතියේ කතා කරා අතර මේ කියන්නේ මූලික පියවරන් කොහොමද ඒ කියන්නේ අපි කොහොමද හරි විදිහට මේ තාක්ෂණික ඒවා ඇසෙස් කරලා අපි ඉන්ෂුරන්ස් වලට යන්නේ වගේ කියලා. ඒ අතරේ අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ තාක්ෂණික වශයෙන් මේ රනින් කන්ඩිෂන් එකට ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඔබගෙන් අහන්න කැමති මේ රනින් කන්ඩිෂන් එකට මේ වගේ ගම් වතුර අහුවෙච්ච වාහනයක් ගන්න පුළුවන්ද? ඔව් සුභාෂ්, අතරම මේ වෙනකොටත් අපිට විශාල වශයෙන් මේ ගැටලු මතුවීමෙන් පවතිනවා මේ සම්බන්ධව. මොකද මේක පසු ආපදා තත්ත්වයේ තියෙන කාලේ හින්දා මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ සුභාෂ්, මේ වෙනදා සිදුවෙච්ච ගම් වතුර අනතුරට වැඩිය මේකේ විශේෂයක් තියෙනවා. ඒක තමයි මේක පළාතෙන් පළාතට ගලාගෙන ගිය ජලය මේ වාහනවලට යට වෙද්දී මිශ්‍ර වුණා. දැන් අපි උදාහරණයකට ගත්තොත් මේ ජලය අවසාදිත ජලය විතරක් නෙමෙයි, මේවා කෙමිකල් තියෙන පටන් ගත්තා. මොකද ෆැක්ටරි යට වෙලා තියෙනවා ගොඩාක් දේවල්, ගොඩාක් කෙමිකල්, බැටරි ඇසිඩ් වගේ ලවණ සහිත කෙමිකල් ಜಾති මේ ජලයේ මුසු වෙලා ආවා. මොකද එක් පළාතකට විතරක් නෙමෙයි තව තව පළාත් වලින් මේ ජලය ගලාගෙන ආවත් එක්කම ගම් වතුරේ තිබුණ අපරිසුදුභාවයට අමතරව දේවල් එකතු වෙලා තිබුණා. ඒක අපි පැහැදිලිව දැක්ක දෙයක්. මොකද විශේෂයෙන් බැටරි ඇසිඩ් කලවම් වෙලා තිබුණ පළාත් මම දැක්කා. එතකොට ඒ එක්කම මේ ගම් වතුරක් කියලා කියන්නේ සුභාෂ් සාමාන්‍ය ජලයකට වැඩිය දැඩි පීඩනයකින් වාහන වලට ඉෆෙක්ට් වෙන මේ ප්‍රශ්නයක්. මොකද මේ සැරේ ගම් වතුරේදී ගොඩක් වාහන රෝද මට්ටමේ උඩ, ඒ කියන්නේ ෆ්ලෝබෝඩ් මට්ටමින් උඩටම යට වෙලා තිබුණා. ඒතකොට ඔබ දන්නද වතුරෙන් වාහනයක් උස්සන්න පුළුවන් මට්ටමට එනවා කියන්නේම ඒක ටොන් ගානක පීඩනයක්. ඒතකොට ඒ පීඩනය මේ වාහනවල ඉලෙක්ට්‍රිකල් පද්ධතිය තමයි මුලින්ම ඇටැක් කරන්නේ. ඒතකොට මෙතෙන්ද කියන්න ඕනේ ගම් වතුරකින් ප්‍රධාන වශයෙන් ආපදාවට ලක් වෙන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි විදුලිමය පැත්ත, අනිත් පැත්ත තමයි යාන්ත්‍රික පැත්ත. ඒත් අපි මේ දෙකට කොහොමද වෙන්වෙන්ව කතා කරලා බලමු මොන විදිහේ උපද්‍රවද වෙන්න පුළුවන් කියන එක. හැබැයි මෙතෙන්දී අපිට මුලින් කතා කරන්න ඕනේ විදුලිමය පැත්ත. මොකද අපි මුලින්ම ගොඩ දා ගන්න ඕනේ පැත්ත ඒක. දැන් මේ වෙද්දී වර්ක්ෂොප් වලට වාහන ගෙනත් තියෙනවා සහ මේවා සිද්ධ වෙමින් පවතිනවා. නමුත් සමහර වර්ක්ෂොප් වල ගොඩක් කල් ගන්න වෙනවා. මොකද වේටිං ලිස්ට් වල වාහන තියෙන්නේ. නමුත් මෙතන තියෙන ගැටලුව සුභාෂ්, ඒ විදිහට කාලයක් ගන්න තියෙන හැකියාව ඇත්තටම ප්‍රායෝගික නැහැ. නමුත් වේටිං තියෙන ප්‍රශ්නේ තියෙන වෙනම කතාවක්. නමුත් මේ ඉලෙක්ට්‍රිකල් පැත්තට උපද්‍රව වුණාට පස්සේ සුභාෂ් මේකේ ගැටලුව ඊටාම වැඩි. නම් මම එකින් එක පැහැදිලි කරන්නම් කොහොමද විදුලි පද්ධතියට මේ අධි පීඩිත ගම් වතුර මේ එල්ල කරන විදිහ කියලා. දැන් මොකක් අය කියන්නේ මේ ගොඩ ගන්න අමාරුත් විදුලි පද්ධතිය තමයි කියලානේ. අනිවාර්යයෙන්ම දැන් මෙතන අපි කතා කරොත් සුභාෂ් සාමාන්‍ය මෝටර රථ තියෙනවා, හයිබ්‍රිඩ් මෝටර රථ තියෙනවා, ඉලෙක්ට්‍රික් මෝටර රථ තියෙනවා. ඒතර මේ තුනටම පොදු කතාව තමයි විදුලිමය පැත්ත. අපි බලමු කොයි විදිහටද සාමාන්‍ය මෝටර රථයක විදුලිමය පැත්තට මේ වැඩේ වෙන්න පුළුවන්. දැන් මගේ ළඟ තියෙනවා සාමාන්‍යයෙන් ෆුවල් ඉන්ජෙක්ෂන් සහිත පෙට්‍රල් මෝටර රථයක වයර් හානස් එකක්. මේක එන්ජින් එකට සම්බන්ධ එකක්. ඒතර මෙතන තමයි ප්‍රධාන කන්ට්‍රෝල් යුනිට් එක, ඒ කියන්නේ ECU එක සම්බන්ධ වෙන තැන. මේක ඇතුලේ අපිට දකින්න නැති වුණාට මේක ඇතුලේ තියෙනවා සුභාෂ් රබර් සීල් එකක්. මේ හැම සොකට් එකකම තියෙනවා ඒ රබර් සීල් එක. හැබැයි මේවා ප්‍රමාණවත් වෙනවා සාමාන්‍යයෙන් අපි වැසි ජලයේ ධාවනය කරද්දී වාහනයක් හොදද්දී හයි ප්‍රෙෂර් නෙමෙයි නෝමල් හොදනකොට මේ ඒ ජලයෙන් මේ ඉලෙක්ට්‍රොනික කොටස් ආරක්ෂා කරගන්න සමත් මේ තියෙන සීල් එක. හැබැයි මේ ටොන් ගානක ගම් වතුර පීඩනය අපිට මේ රබර් සීල් එකක් හරහා මේ සෙන්සර්ස් වලට ජලය යන එක නවත්ත ගන්න කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි ගැටලුව. ඒතකොට දැන් මේ වයර් හානස් වගේ කොටසකට සාමාන්‍යයෙන් ජලය පීඩනය වුණාට පස්සේ ඒකට සම්බන්ධ ECU sensors දැන් තියෙන මේ තියෙන එක උදාහරණයකට ගන්නවා එක සෙන්සර් එකක්. මේවා තනිකරම වියලි මට්ටම් වල වැඩ කරන්න ඕනේ කෑලි. කියන්නේ මේක තමයි එන්ජින් එකට ඇද ගන්න හුලම් මනින එක. දැන් මේකට වතුර ගියාම මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ විදුලි පද්ධතියේ ජලය කන්ටැමිනේට් වුණාට පස්සේ මේවා අපිට මේ මාස ගණන් තියන්න බෑ සුභාෂ්. එතකොට ඉන්ෂුරන්ස් එකෙන් හරි කවුරු හරි මොන විදිහට හරි මේවා ක්‍රියාත්මක වෙනකොට අපේ මේ වාහනයට වෙන්න පුළුවන් ඩැමේජ් එක ගොඩක් වැඩි. ඒතකොට විදුලිමය පැත්ත අපිට මුලින්ම ගොඩ දා ගන්න නම් මේ වාහනය ජලයෙන් ගොඩ දාලා වර්ක්ෂොප් එකට ගෙනාවට පස්සේ ගොඩ දෙනෙක් කරනවා බැටරිය ජම්ප් කරලා ස්ටාර්ට් කරලා බලන්න. කිසිසේත් මුලින්ම කියන්න ඕනේ යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික දෙපැත්තටම ඒ දේ අගුණයි.
ඒතර බැටරිය ඩිස්කනෙක්ට් කරලා අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදුලිමය සොකට් සම්පූර්ණයෙන්ම එකින් එක පන්නලා මේකට පුළුවන් උපරිමයෙන් කම්ප්‍රෙසර් පාවිච්චි කරනවා නැත්නම් කන්ටැක්ට් ක්ලීනර්ස් පාවිච්චි කරලා පිරිසුදු කරගන්න ඕනේ සම්පූර්ණම විදුලි පන්තියකට අදාළ කොටස්. හැබැයි සම්පූර්ණ විදුලි වාහනවල මේ තත්ත්වය මේ කියනටත් වැඩිය සංකීර්ණයි. හොඳද? එතකොට ඒ නිසා මේ විදුලිමය පැත්ත ගොඩ දමා ගැනීම මූලික වශයෙන් වැදගත් වෙනවා. මේ උපද්‍රවයේ තියෙන අර අපිට වාහනයෙන් පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් නවත්ත ගන්න. ඒක තමයි අපි මුලින්ම මේකෙන් කරන්න ඕනේ. ඒතකොට මේ විදුලිමය පැත්ත මොකද සෙන්සර්ස් ටික බලන්න මෙතනම දකින්න තියෙනවා හයිබ්‍රිඩ් බැටරිය, ABS යුනිට් එක, සෙන්සර්ස්, වයර් හානස්, කම්පියුටර් බොක්ස් එක, ඊළඟට මේ ABS යුනිට් අනිත් කැලේ. මේ හැම දෙයක්ම විදුලිමය සම්බන්ධතාව තියෙන ඒවා. මොකද වතුරට යට වෙනකොට ඒ වාහන ලයිව් තත්ත්වයෙන් කරන්ට් එක තිබිච්ච වාහන. බැටරිය ඩිස්කනෙක්ට් නැහැ. ඒතර වතුරත් එක්ක අපිට ෂෝට් සර්කිට් හදන්න පුළුවන්. අර මං කිව්වා මුලින්ම මේ ජලයේ කෙමිකල් තිබ්බා කියලා. ඒතර කෙමිකල් කියන ඒවා මොන විදිහේ කෙමිකල්ද, කොයි විදිහේ මිශ්‍ර වෙලා ඇවිල්ලාද, මොන මාත්‍රාවකින් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒතර මේ කෙමිකල් වලින් වයර් සොකට් අස්සර ජලය ගිහිල්ලා කෙමිකල් ගිහිල්ලා ෂෝට් සර්කිට් හදලා මේ සියුම් මේ සෙන්සර්ස් වගේ දේවල් විනාශ වෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ මුලින්ම කර යුතු දේ මේ වයර් පද්ධතිය නැත්නම් ඉලෙක්ට්‍රිකල් පද්ධතිය ක්ලීන් කරගන්න. අංක 2 සුභාෂ්. අපි දැන් ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන කතා කරේ. දැන් යාන්ත්‍රික පැත්ත. වාහනයක එන්ජිමක් ඩිසයින් කරලා තියෙන්නේ. මං කියන්නේ ඉලෙක්ට්‍රිකල් වාහන නෙමෙයි අනිත් එන්ජින්. මේ අපි නැචරල් ඇස්පිරේෂන් එන්ජින් කියලා කියන්නේ. ඒතර මේ එන්ජිමක් ඇතුළට ඇදගන්නේ ඩීසල් නම් වාතය පමණයි, පෙට්‍රල් නම් එයා ෆියුල් මික්ස්චර් එකක්. ඒ කියන්නේ ඉන්ධන වාත මිශ්‍රණයක්. ඒතර මේ සිලින්ඩරයක් මම ළඟ තියෙනවා. ඒ සිලින්ඩරයේම තියෙන පිස්ටන් එකක් මගේ ළඟ තියෙනවා. මේ සිලින්ඩරයක් ඇතුළට පිරෙන්නේ වාතය හෝ ඉන්ධන වාත මිශ්‍රණයක්. ඒතර මේ අපිට පිස්ටන් එකකින් කරන්නේ මේ සිලින්ඩරය ඇතුලේ මේ පිස්ටන් එක උඩට එනකොට සුභාෂ් සම්පීඩනය කරන්න හැකියාව තියෙන වාතය හෝ ඉන්ධන වාත මිශ්‍රණයක් පමණයි. හැබැයි එන්ජිමක් ඇතුලේ අපිට ජලය සම්පීඩනය කරන්න බෑ වෙන විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා යම් ප්‍රමාණයකට පුළුවන් වුණත්. ඒතර මේ පිස්ටන් එකකට අපි හිතමු දැන් එයා ක්ලීනර් මට්ටමකට හෝ නැත්නම් ඒ මට්ටමින් ධාවනය වෙච්ච වාහනයකට ජලය ඇතුල් වුණොත් මෙන්න මේ එයා ක්ලීනර් කරා මේ සිලින්ඩරය ඇතුළට ජලය පිරෙනවා. හෝ කොටසක් ඇතුල් වෙනවා. ඒතර මෙයා මොකද කරන්නේ? මේක එක තැනකට ඇවිල්ලා මේ ජලය සම්පීඩනය කරන්න උත්සාහ කරනවා. අන්න ඒකයි මම මුලින්ම මතක් කළේ. එන්ජිම තවදුරටත් කරකවන්න උත්සාහ කරන්න එපා. දැන් මෙතන මේ වෙලා තියෙන්නේ ගම් වතුරට යට වෙච්ච වාහනයක් ඇදලා ස්ටාර්ට් කරන්න උත්සාහ කළා. හේතුව තමයි මේක ඩීසල් වාහනයක්නේ. ගැටලුවක් නැහෙනේ. ලොකු ප්‍රශ්න නැහෙනේ ගියා. මේක ට්‍රැක්ටර් එකකින් ඇදලා ස්ටාර්ට් කරන්න උත්සාහ කරපු එකේ ප්‍රතිඵලය තමයි අර මං කියපු විදිහට ජලය සම්පීඩනය කරගන්න බැරි වෙනවා. ජලය සම්පීඩනය කරන්න බැරි නිසා මේකට සම්බන්ධයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් එක්ක මේ කනෙක්ටින් රොඩ් එක. මේක හොඳට පේනවා මේක ඇද වෙලා තියෙන්නේ. කුඩු වෙලා වගේ පේන සුභාෂ්. මේක තනි කෙලින් තියෙනවා. ඒතර මේක මෙතනින් නැවතුන්නේ මේ නැවතිලා තවත් මේගොල්ලෝ උත්සාහ කරනවා මේ එන්ජිම ක්‍රියාත්මක කරවන්න. ඊළඟට සිලින්ඩර් එකේ තියෙන බිත්තිය කැඩලා ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් දේවල්. දැන් මේක නැවිච්ච නිසා ඒ පුරුවන් උපරිමේ නැවිලා මේ එන්ජිම හිර වෙනවා. ඊට පස්සේ අදින්න බෑ රෝද කරකෙන්නේ නැහනේ. එතකොට මේකත් කැඩලා ගිහින් තියෙනවා. මේ දේවල් වෙලා තියෙන්නේ මේ තරම් අපි හැම සැරේකම කියනවා ගිලුණු වාහනයක්, වතුර ගිය වාහනයක් මොන විදිහකවත් පණ ගන්න උත්සාහ කරන්න එපා කියලා. බැටරිය බැලලා නම් බැටරිය අයින් කරලා අපි අර කීපු ටික කරලා තමයි මේක පණ ගන්නවන්න පටන් ගන්න. දැන් මේ ඒක අහපු නැති නිසා හොඳින් බේර ගන්න තිබිච්ච වාහනයක් මේ විදිහට හානියට පත මේක එන්ජින් එක සම්පූර්ණයෙන්ම ගලවන්න සිද්ධ වුණා. ගලවලා තමයි මේ අලුත් වැඩියාවන් කරගන්න පුළුවන්. මේවා ටිකක් මිල අධිකයි. ඉතින් මේවා ඔප්පු කරගන්න වෙනවා. එතකොට ඒවා හානි පූර්ණේ ගන්න අපිට ගොඩාක් පියවරවල අනුගමනය කරන්න වෙනවා. සුභාෂ් මේ විදිහට. ඉතින් දැන් මතකයිනේ කිව්වා. ස්ටාර්ට් කරන්න උත්සාහ කරන්නේ ද්විධිර පද්ධතිය මුලින්ම පරීක්ෂා කරනවා. යාන්ත්‍රික පැත්ත ඊළඟට පරීක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි අපි මුලින්ම කරන්න ඕනේ දේ. හොඳයි අපි කතා කරේ මේ එන්ජින් එකට වතුර ගියාම කොයි වගේද කියලා. ඉතින් දැන් මේ එන්ජින් එකට වතුර ගියා වගේ නෙමෙයි සමහරට මේ අපේ ඩීසල් එන්ජින් එකට පෙට්‍රල් එන්ජින් එකට ඒ ඉන්ධනත් එක්කම මේ වතුර මිශ්‍ර වෙලා තියෙනවා නම් කොහොමද ඒක හදාගන්න පුළුවන්කම තියෙන්නේ? පැහැදිලිවම සුභාෂ්. දැන් මේ කියපු කාරණා දෙකට අමතරව විශේෂයෙන් අවධානය යොමු කරනවා. දැන් මේ ටික මුලින්ම අපි ඉවර කරගන්න ඕනේ. මොකද මං කිව්වේ අර යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රිකල් පැත්ත ඉවර කරගන්නවා. මොකද අනාගතයේදී වතුර ආබාධ ඇති වෙන තියෙන පැත්තක් නෙමෙයි. ඊළඟට පෙට්‍රල් ටැංකියක් ඩීසල් ටැංකියකට වතුර යන තියෙන ඉඩකඩ බොහෝමයි. ඒතර අපි අනිවාර්යයෙන්ම මේකේ ඉන්ධන පද්ධතිය පරීක්ෂා කරන්නම ඕනේ. පණ ගන්නවා ඉස්සලා. ඒකයි මම මේක සංකීර්ණ ක්‍රියාවලියක්. මේක ලේසි නෑ. හදිස්සිය කරන්න බෑ. පැයකින් දෙකකින් කරන්නත් බෑ. මේක හරියට කරගෙන ගියාම අනිවාර්යයෙන්ම ඩීසල් ටැංකිය බාලම අහකට ගලවලා පෙට්‍රල් ටැංකිය බාලා අපි මේකේ පරීක්ෂා කරන්න ඕනේ මොන මට්ටමකට වතුර තියෙනවද වතුර මිශ්‍ර වෙලා තියෙනවද කියලා ඉදර ඉවත් කරන්න අවශ්‍ය නම් ඉවත් කරලා ඉවරලා ඒ ලයින් සුද්ධ කරලා ෆිල්ටර් මාරු කරලා එතනට අනිවාර්යයෙන්ම සුභාෂ් එන්න වෙනවා.
ඒකම තමයි දැන් මේ අපි මේ කතා කරපු පද්ධතිය වලට අමතරව වාහනේ ඇතුලේ තියෙන බොඩි කන්ට්‍රෝල්, එයා බෑග් මේ වගේ සංකීර්ණ පද්ධති ගොඩක් තියෙනවා. දැන් මේවා සුභාෂ් අපි හුලං අල්ලලා තියා මොනවා කෙරුවත් තවත් මාස කීපයක් යනකොට තමයි මේවා ඉෆෙක්ට් එන්න පටන් ගන්න. අන්න ඒක හින්දා මේ දේවල් එස්ටිමේට් කරද්දි අන්නේ දුර බලලා ඈත බලලා ඒවත් එක්ක හිතලා යම් ඉෆෙක්ට් එකක් එන්න පුළුවන් අවස්ථා තියෙනවද? ජලය මිදිලා ඒ කියන්නේ ඒ තැන් වල නිකන් අර කොරෝෂන් වගේ ඇති වෙලා තියෙනවද? එන්නේ ඒවත් බලලා තමයි කොටේෂන් එක හදන්නේ. ඒකයි මම කිව්වේ මේක මේ වතාවේ වර්ක්ෂොප් එකකින් කොටේෂන් එකක් හදනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහනයක් නම්. අපි මේක ඔබට කියන්න 160කට වැඩිය මේ ගැටලුවේදී වියදම එහා යනවා නම් ඒ කියන්නේ වාහනේ අපි රක්ෂණය කරලා තියෙන වටිනාකමින් එහාට යනවා නම් අපිට සිද්ධ වෙනවා මේ වාහනේ ටෝටල් ඔෆ් පත් කරන්න. මොකද ඒක වියදම් අධික නිසා. මම හිතන්නේ එතනදී අපි මේ ඉන්ෂුරන්ස් එක ගැන කතා කරා. එතකොට අර අපි මොන හරි වැරද්දෙන් වුණොත් සමහරවිට මේ ක්ලේම් එක ගන්න බැරි වෙයි කියලාත් අපි කතා කරා. එතකොට මේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද මේ ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් ගන්න විදිහට වාහනේ අපි දැන් තියෙන තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් කර ගන්නවද නැත්නම් මේ ඔබතුමා කිව්වා වගේ අර මේ ඒක කන්ඩෙම් වෙනවද කොහොමද ඒක අපි හිතාගන්නේ? පැහැදිලිවම සුභාෂ් දැන් මේ කියපු ඔක්කොම කාරණාත් හරි ඔය කියපු කාරණාව ඉතාම වැදගත්. මොකද මම අර නැවතුනේම ඉන්ෂුරන්ස් කතාවකින් නිසාම මම ඊටු ටිකක් කියන්නම්. දැන් හුඟ තැන වෙලාවලු දැන් මේ වාහනේ පාවිච්චි කරන කෙනා මුලා වෙන එක තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ වාහනේ යට වෙච්ච තැනදී ඉන්ෂුරන්ස් එක ගහලා පෙන්නනවා. දැන් එයා කියන්නේම මම දැන් ඉන්ෂුරන්ස් එකට පෙන්නලා තියෙන්නේ. දැන් කොටේෂන් එකක් හදන්න කියන එක තමයි අපිටත් ඇවිල්ලා කියන්නේ. ඒකට එතනින් එහා ගිය කතාවක් මේක ඇතුලේ තියෙනවා. දැන් ඒක තමයි අපි ඔන් සයිට් ඉන්ස්පෙක්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ වාහනය ආපදාවට පත් වුණා කියන එක සුභාෂ් අපි රක්ෂණ සමාගමට ඔප්පු කරන තැන තමයි ඒක. එතනින් එහාට එතන ටෙක්නිකල් සම්බන්ධයක් නැහැ. ඒතර ඊට පස්සේ වර්ක්ෂොප් එකට වාහනේ ගෙනාවට පස්සේ වර්ක්ෂොප් එකේ ප්‍රබල වගකීමක් තියෙනවා. අධියරින් අධියර මේ වාහනේ තියෙන ඩැමේජ් එක රක්ෂණ සමාගම දැනුවත් කරමින් ඉදිරියට යන එක. තේරුණාද කියන එක? වාහනේ අධියරින් අධියර කොටසින් කොටසට කොටේෂන් දාලා ඊළඟ අවස්ථාවේදී මේ විදිහට අපි සප්ලිමෙන්ටරි දාගෙන ඉස්සරහට ගිහිල්ලා තමයි මේක පෙන්වන්න ඕනේ. මොකද එකම කොටේෂන් එකකට මේ මුළු වාහනේම ඩැමේජ් එක පෙන්වන්න හැකියාවකුත් නැහැ. එහෙම කළාට පස්සේ රක්ෂණ සමාගම එක ගණන් ගන්නෙත් නැහැ. මොකද එතකොට හිතනවා මේ කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකක් නැත්නම් කලින් වෙච්ච ආපදාවකුත් මේකට බැර කරලා කරගෙන යනවා කියලා. දැන් උදාහරණයකට කියන්න සාමාන්‍යයෙන් එන්ජින් එකක් ගෙවිලා සාමාන්‍යයෙන් දුවන්න බැරි තත්ත්වයට පත් වෙච්ච වාහනත් මේ වතුරට යට වෙලා තියෙන්න පුළුවන්. ඒතර අපි දෙපැත්තක් හිතන්න ඕනේ. ඒතර දුවන්න බැරි එන්ජින් එකක් රක්ෂණ සමාගමෙන් සම්පූර්ණ ප්‍රතිපූර්ණය කරලා දෙන්නේ නැහැ අපිට. ඒතර ඒකයි මම කිව්වේ මේ වෙලා තියෙන ආපදාවන් කොටසින් කොටස අපි එස්ටිමේට් කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම වර්ක්ෂොප් වගේම වාහන හිමිකරුවෝ වගේම ඉන්ෂුරන්ස් සමාගමුත් සම්බන්ධීකරණය කරගෙන කරන්න ඕනේ වැඩක්. සුභාෂ් එහෙම නැති වුණොත් මේ අතින් වියදම් කළා දැන් අර මං කියවනේ එයාලා කියන ඉන්ෂුරන්ස් එක පෙන්ලා තියෙනවා. අපි ඉතින් මේ මුළු රිපෙයාර් එකම එකපාරම ගලවලා කරන්න යනවා. හැබැයි අවසානයේ ප්‍රතිඵලයේ රක්ෂණ සමාගම් වලට බනිනවා අපිට මේක ප්‍රතිපූර්ණය කළේ නැහැ කියලා. ඒක වෙන්න හේතුව තමයි මේ අධියරින් අධිරේ කොටසින් කොටස අපි අනිවාර්යයෙන්ම එස්ටිමේට් සහිතව ඉන්ෂුරන්ස් එක දැනුවත් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේකේ ප්‍රතිපූර්ණය අපිට අහෝසි වෙන්න ඉඩ තියෙනවා ගොඩක් රට. ඒක හොඳින්ම මතක තියාගන්න ඕනේ මේ සියලු කාරණා එක්ක. ඒ කියන්නේ අපි ඒ ඔන් සයිට් එකේදී අපි ඒක ප්‍රූෆ් කරගත්තා. ඊට පස්සේ වර්ක්ෂොප් එකකට ගෙනිච්චා. ඊට පස්සේ කියන්නේ මුලින්ම අපි පළවෙනි අධීරේ මොන වගේද කියලා ඇසස්මන්ට් එකක් කරා. ඊට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් රක්ෂණ සමාගමත් දැනුවත් කරමින් යන එක තමයි හරිම විදිය. පැහැදිලිවම සුභාෂ් මොකද මම ප්‍රායෝගිකත්වයෙන් විඳපු දෙයක් තමයි කියන්නේ. නෑ නෑ මම ඉන්ෂුරන්ස් එකට පෙන්නලා තියෙන්නේ. හැබැයි ඒක මතක තියාගන්න අපි ඒකට කියන්නේ ඔන් සයිට් ඇසස්මන්ට් එක. ඒ කියන්නේ මේ අපිට මෙහෙම අනතුරක් මගේ වාහනට වුණා කියන එක විතරයි එතන තියෙන්නේ. ඒ කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක වර්ක්ෂොප් එක පාරිභෝගිකයා සහ ඉන්ෂුරන්ස් කම්පැනිත් එක්ක සම්බන්ධීකරණයකින් කළ යුතු දෙයක් නැති වුණොත් අන්තිමට ඉන්ෂුරන්ස් කම්පැනිට බැලලා වැඩක් කරන එක තනිකරම අපේ වැරද්දක්. ඒ වගේම අපිට අවිල්ලා තියෙන තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා ජගත් මහත්මයා මේ කියන්නේ මේ වගේ මේ වාහන හරි හදලා ඒ කියන්නේ රිපෙයාර් වලින් පස්සේ මේ වගේ වාහනේ යථා තත්ත්වයට පත් කළා දැන් ඕක සමහරට මාකට් එකට එන්න ඉඩ තියෙනවා වෙළඳ පොළට අලුත් වාහනයක් විදියට හෝ කියන්නේ නැවත විකුණන වාහනයක් විදියට. ඒකට අපේ ප්‍රේක්ෂකයෝ අහලා තියෙනවා මේක මේ අඳුරගන්න විදිහක් තියනවාද අපිට කියලා. කොහොමද ඒකට උත්තරේ? අඳුරගන්න විදිහක් එකම එක ප්‍රබල ක්‍රමයක් තියෙනවා සුභාෂ්. මේක මම පළවෙනිම කියන්න ඕනේ ඒ වගේ ආපදාවට පත්වෙච්ච වාහනයක් අපිට කරන්න තියෙන හොඳම විදිහ අපි ජෙනුවෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි පාරිභෝගිකයව රවට්ටන්න නැතුව ඉන්න ඕනේ කියන එක තමයි මානුෂීය පැත්ත. ටෙක්නිකල් පැත්තෙන් මගේ අත්දැකීම් අනුව මම දන්නවා මේ වාහනවල ගොඩක් ප්‍රශ්නේ තමයිද මේගොල්ලෝ අර වෝනින් ලයිට් ටික නිවන්න ඉලෙක්ට්‍රොනික උපාංග අටව ගන්නවා. අපි උදාහරණයක් මේක එයාබෑග් පතේ ජලයේ ගිහිල්ලා මේක ආපදාවට පත් වෙනවා කියලා ලොකු වේදමක්. අපි මුලින් අපි මේක අඳුරගත්තා නම් අපිට ඉන්ෂුරන්ස් එකෙන් ගන්න පුළුවන්.
මොකද කරන්නේ අර ලයිට් එක පත් වෙන්නත් ඕනේ සමහරු ස්මාර්ට් මොකද ස්විච් එක ඔන් කරද්දි ලයිට් එක පත් වෙනවද කියලා බලනවා. හැබැයි මේක නිවන්නත් ඕනේ. අපි ආපදාව තියෙද්දි ලයිට් එක නිවෙන්නේ. මේකට ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ගහනවා. ඒ මොන සර්කිට් එක ගැහුවත් වාහනේ ස්කෑන් කරපු ගමන් මේ සියලු උපාංගවල තියෙන අඩුපාඩු අපිට පෙන්වනවා. එතන ස්මාර්ට් ස්කෑනර් එකකින් මේක පරීක්ෂා කරගන්න පුළුවන්. හැබැයි මේ දෙගොල්ලෝ අතර ගිවිසුම් නැති ස්කෑනර් එකක් ගාවට පුද්ගලයෙක් ගාවට කියලා මේක බලා ගන්න ඕනේ. මොකද සමහරවිට කෝල් එක දීලා එනවා මම දැන් වාහනේ අරන් එනවා මේක ස්කෑන් කරන්න මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි. තර්ඩ් පාර්ටි එකට ගිහිල්ලා මේක ස්කෑන් කරගන්න ඔය කොයි විද්‍යාවල් දැම්මත් ස්කෑනර් එකකින් මේකේ තියෙන අඩුපාඩු ටික පෙන්වනවා. ඒක විතරයි ඔය ක්‍රම දෙක විතරයි සුභාෂ් අපිට තියෙන්නේ. රැවටීම අංක 1ට යනවා. ඒක කරන්න එපා. අනිත් එක තමයි අපිට ස්කෑන් පරීක්ෂණකෙන් මේ බොහෝ දේවල් හඳුනා ගන්න පුළුවන් මොන වංචාව කෙරුවද. කියන්නේ හරි විදිහට අපි රිපෙයාර් කරොත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි අද සුකානමෙන් ගෙනාවේ බොහෝ විට මේ බොහෝ අපි ප්‍රේක්ෂකයන් ඉල්ලලා තිබුණා මේ කොහොමද මේ ගම් වතුර ආපදාවට ලක් වුණ වාහන නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කියලා. අපි ගිය සතියේත් ඒ පිළිබඳව කතා කරා. අද විශේෂයෙන්ම විස්තරාත්මකව තාක්ෂණික වශයෙන් කතා කරා. ඉතින් බොහොම ස්තුතියි මේ තොරතුරු අපිට ගෙනත් දුන්නා ජගත් මහත්මයා. මේ වගේම වැඩසටහනකින් ආපහු හම්බෙමු. ආයිබෝන්.